APARC Agriculture Technology Demonstration Park. කෘෂි තාක්ෂණ උද්‍යාන සොයා යන ගමන. වඩාත් පහසුවෙන් කෘෂිකාර්මික කටයුතු සිදු කරගන්නට අපි යාන්ත්‍රීකරණය යොදා ගන්නට ඕන. මිරිස් වගාවෙන් වැඩි ආදායමක් ලබා ගන්නට නම් මේ විදිහට යාන්ත්‍රීකරණය තුළින් මූලික බිම් සකස් කිරීම ඉතාම වැදගත්. අපිට කියන්න කොහොමද මේ මිරිස් වගාවේදී මූලික බිම් සකස් කිරීම සිදු කරන්නේ? ඉතින්ලම අපි තෝරගන්නේ වර්ග මීටර 2000ක බිම් ප්‍රමාණයක්. ඒකෙදී අපි මීටර 40ක් සහ 50ක් දිග පළල ප්‍රමාණයෙන් බිම් කොටසක් තෝරගෙන එයින් පසු අපි තියෙන ගස් කොළන් ඉවත් කිරීමක් සිද්ධ කරනවා ඊට අවශ්‍ය උපකරණ යොදාගෙන. එයින් පසු අපි කරන්නේ තෝරගත්ත බිමේ හොඳින් අඩි 2ක් පළල ඩිස් එකක් යොදා ගනිමින් ගැඹුරක් අඩියක් සහ අඩි 1.5ක් පමණ පස ඩිස් කරගන්නවා. ඒ සීසෑම කරගන්නකොට අපි එක පැත්තකට සීසෑම කරගත් පසු ඒට එකතු කරනවා කොම්පෝස්ට් කිලෝ 2500ක් සහ කර 10ක් කිලෝ 250ක්. ඒ එකතු කරගත් පසු අපි ඊට පස්සේ අනිත් විරුද්ධ අත්තට ඩිස් කිරීමක් සිද්ධ කරනවා. මේන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි දාන මේ කොම්පෝස්ට් සහ කර 10ක් හොඳින් ගැඹුරට කාවද්දවන්න. ඩිස් කිරීමෙන් පසු අපි කරන්නේ කොකුණගුල භාවිතා කරමින් මේක සමතල මට්ටමකට පත් කරගන්න එක. ඒකත් අපි විරුද්ධ දිශාවටත් කොකුණගුල භාවිතා කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි මේ කොම්පෝස්ට් පස ඇතුළට කාවැදීම. දැන් මේ ඉඩම අපිට කොහොමද මීටර 50ක් නැත්නම් මීටර 40ක් පළල ලැබෙන විදිහට සලකුණු කරගන්නේ? මේ ගැන තමයි දැන් අපි තොරතුරු දැනගන්නේ. භූමියේ හැඩේ අනුව අපි ඉස්සරලාම මෙතනින් මීටර 3ක් මේ අතට ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා මීටර 4ක දුරක් අපි එහා කණුවට කුණ්‍යට ගන්නවා. එතන ඉඳලා නැවත අර මුලින් සකස් කළ මුලින් අපි හිටවගත්ත කණුවට මීටර 5ක් තියෙනවා. එතකොට මීටර 5 තිබුණොත් තමයි මේකේ හරියටම මුළු පරස් ඇරෙන්නේ. ඉතින් ඒකට අනුව භූමියේ හැඩය අනුව මීටර 5ට ගත්තාම භූමියේ හැඩය අනුව අපිට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි කෙලින් අතට කිසි නෑ මුල් කණුව අපි වෙනස් කරන්නේ නෑ. මුල් කණුව ඒ විදිහම තියෙනවා. අනිත් කණුව තමයි අපි වෙනස් කරගන්නේ. අපිට ඕන දිශාවට වෙනස් කරන්න ඔය කණුවත් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ මූලික 3-4-5 කියන පයිතගොරස් ප්‍රමේය හරියටම තියෙන්න ඕනේ. එතකොට තමයි මේකේ මුළු පරස් නැතිව භූමියේ මාක් කරගන්න පුළුවන් වෙන්නේ. භූමියේ හැඩය අනුව අපිට ඔය කුණ්‍ය සහ අනිකුත් ඔය පළවෙනිටම යොදාගත්ත කුණ්‍ය අපිට එහෙට මෙහෙට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් 3-4-5 සීමාව හරි. ඊට පස්සේ අපි මේ කුණ්‍ය මාක් කරගන්නවා. අපිට නූලක් අරගෙන මේක හරියටම දික් අතර තියෙන දිශාව මීටර් 50ක් දක්වා එහා ඔය කණුවේ ගෑවෙන නොගෑවෙන මට්ටමට කෙලීම අපිට ඇදගෙන ගිහිල්ලා සීමාව ලකුණු කරගන්න පුළුවන්. මේ විදිහට අපිට මේක අර එහා කණුවට සමාන්තර වෙන විදිහට මේ අතටත් ඊට පස්සේ අනික් කණුවට සමාන්තර වෙන විදිහට මේ දිගු අතටත් මේ නූල් දෙකක් සටහන් කරගත්තාම හරියට නිවැරදිව කිසිම ගැටලුවක් නැතුව මීටර 40යි 50යි ප්ලොට් එක එහෙම නැත්නම් ඒ හරියට වර්ග මීටර 2000 හිටින විදිහට මේක අපිට සලකුණු කරගන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් අපි මේ විදිහට දික් අතර මීටර 50කුත් ඒ වගේම අපි මුලින්ම මාක් කරගත්ත පළල් අතට මීටර 40කුත් වෙන විදිහට මාක් කරගන්න ඕනේ. ඒක තමයි හරිම මීටර වර්ග මීටර 2000ක සීමාව කියන එක මාක් කරගන්න නිවැරදිම ක්‍රමය. එහෙම නැතුව අපි මෙතනින් එහාට එළියට තමයි ඩ්‍රේනේජ් ලයින්ස් නැත්නම් අපෝහාන ජල පද්ධති ඊට පස්සේ එතනුත් තව අඩි 2ක් විතර එහාට කළා තමයි මේකේ net එක සවි කිරීම සිද්ධ කරගත යුතු වෙන්නේ. මේක තමයි හරිම වර්ග මීටර 2000. ඒ විදිහට තිබ්බොත් තමයි අපිට පැල 14600ක වගේ ප්‍රමාණයකට යාමට හැකියාව ලැබෙන්නේ. මේ ඉඩම වටේට අපි දැක්ක අගලක් යොදලා තියෙනවා. ඇයි මේ?
මේක මිරිස් වගාවේදී ඇත්තටම අපිට වැදගත්ම කාරණාව තමයි මේ ජල අපවහන පද්ධතිය කියන එක. මේක මිරිස් වගාවේදී ඉතාම වැදගත් කාරණාවක්. එහිදී අපි ඒකෙන් කරන්නේ වර්ෂා ජලය සහ අපිට අවශ්‍ය නොවන ජලය මේක අපේ මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කිරීමක් සිද්ධ කරන්නේ. මේක සකස් කිරීමේදී අපි අඩි 1.5ක් පළල ඒ වගේම අඩි 2ක් 3ක් ගැඹුරට ජලය බැස යන ප්‍රදේශයට මේක අපි කපලා ශේෂ්ත්‍රයෙන්ම ඉවත් කිරීමක් සිද්ධ කරනවා. ඔව්. ඔබට මේ ගැන මා අවධාරණය කරා නම් විශේෂයෙන් මිරිස් වගාවේදී ජල අපවහනය ඉතාම වැදගත්. හොඳින් ජලය බැස යන ආකාරයට මේ ඉඩම වටේට යූ හැඩතිව ජලය බැස යන පැත්තට අපි කාණුවක් යොදනවා ප්‍රධාන අගලක්. මේ අගල තුලින් පැය භාගයක් තුල වර්ෂාවෙන් පස්සේ ඉඩමේ තියෙන වැඩි ජලය සියල්ල ඉවතට යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. APARC Agriculture Technology Demonstration Park. කෘෂියංශ නවීකරණ ව්‍යාපෘතිය වාණිජ මිරිස් වගාව සඳහා ලබා දෙන තාක්ෂණික උපදෙස් පැකේජය තුළ තවන් පාලනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙහිදී මේ කටයුතු වඩාත් තාක්ෂණානුකූලව සිදු කරන්නේ කොහොමද කියලා දැන් අපි ඔබට කියලා දෙනවා. කොහුබත් එකට කරදහයිය එකට ඊට පස්සේ මතු පිටපස් එකක් සහ කොම්පෝස්ට් එකක් කියන මිශ්‍රණය අරගෙන අපි මේක සම අනුපාතවලින් නැමත එකට එක කියන අනුපාතවලින් මිශ්‍ර කරලා ඊට පස්සේ අපි මේ දාගන්නවා මේ විදිහට තියෙන ට්‍රේස් වලට දාගන්න සාමාන්‍යයෙන් බීජ ග්‍රෑම් 150ක වගේ ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි අක්කර භාගයක භූමි ප්‍රමාණයකට. මොකද අපි පැල 14600ක් විතර ඒ ශේෂ්ත්‍රයේ ඉඳ ගන්න ඕනේ. එතකොට අපි සාමාන්‍ය නිරෝගී පැල ලබා ගන්න නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් බීජ ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. මොකද අපි බීජ අපි සිලෙක්ට් කරනවා. එහෙම නැත්නම් අපි පැලේ ආවන් පස්සේ දෙමුහුන් දිරිය හොඳින් පවතින පැල සිලෙක්ට් කරලා එහෙම තෝරලා තමයි ශේෂ්ත්‍රයේ ඉඳන්නේ. හොඳ වර්ධන වේගයක් ළඟා කරගත අදාළ දිනය වෙනකොට හොඳ වර්ධන වේගයක් ළඟා කරගත නොහැකි පැලවලට අපි ශේෂ්ත්‍රයේ සංස්ථාපනය සඳහා අපි ගන්නෙ නැහැ. අපේක්ෂිත ඉලක්කයට යන්නට පුළුවන් මිරිස් වර්ගයක් ප්‍රභේදයක් තියෙනවද? ඔව් ඇත්තටම දැන් අපේ ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අඳුන්වලා දීලා තියෙන MICH hybrid 1 කියන ප්‍රභේදය ඉතාම හොඳ අස්වැන්නක් දෙන වැරයිටි එකක්. ඉතින් ඒ වර්ගයේ තමයි අපි දැනට අපේ ව්‍යාපෘතිය හරහා හඳුන්වලා දීලා තියෙන්නේ. මම මිරිස් සඳහා යෝග්‍ය වගේම වීලි මිරිස් නිෂ්පාදනය කරන්නත් මේ MICH hybrid 1 කියන ප්‍රභේදය සුදුසුයි. ඒ නිසා අපි දැනට නිර්දේශය කරන්නේ MICH hybrid 1 කියන ප්‍රභේදය. අස්වැන්නත් ගොඩාක් හොඳයි. ඒ නිසා අපි මේ ප්‍රභේදය තමයි දැනට භාවිතා කරන්නේ. හොඳයි. දැන් ඔබ කිව්ව විදිහට තවන් මිශ්‍රණය අපි සකස් කරලා මේ තවන් තැටි වලට පුරව ගන්නවා. මේ විදිහට කොපමණ කාලයක් මොන විදිහටද අපි තවන් නඩත්තු කරන්නේ? බීජ ග්‍රෑම් 150ක් වගේ ප්‍රමාණයක් අරගෙන හෙට අපි තවන් තැටි වලට දානවා. අද උදේ 8 වෙනකොට අපි මේක මේ දියේ දා ගන්න ඕනේ. දියේ දාගෙන හවස 4ට විතර මේක ගොඩ තියලා ඊට පස්සේ මේකට කලවම් කරගන්න ඕනේ. ගෞචෝ හෝ කරූසර් මේ දෙකෙන් බීජ ප්‍රතිකාරය කරන එකක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 2ක වගේ ප්‍රමාණයක් බීජ 150ක වගේ ප්‍රමාණය ග්‍රෑම් 150ක වගේ ප්‍රමාණයකට ප්‍රමාණවත්. මේක ඇත්තටම අපි ගොඩ තියාගත්ත බීජ ටිකට කලවම් කරගන්න ඕනේ. මේක ඉස්සෙල්ලා ගෞචෝ ටික හෝ කරූසර් ටික අරගෙන මේක හොඳින් දිය කරගන්න ඕනේ. මේක දිය කරගෙන ජලය ඉතා ස්වල්ප ප්‍රමාණයක දිය කරගෙන මේකට ඊට පස්සේ අපිට අනිවාර්යෙන් මේ සර්ජිකල් ග්ලව්ස් පාවිච්චි කරන්න ඕනේ. සර්ජිකල් ග්ලව්ස් පාවිච්චි කරොත් නැත්නම් මේ සමහරහා මේක අපේ ඇඟට උරන්න පුළුවන්. ඒකට මේක හොඳින් මිශ්‍ර කරලා සාමාන්‍යයෙන් පැය 12ක් විතර යනවා මේක රසායනික ද්‍රව්‍ය ටික අවශෝෂණය වෙන්න. ඊට පස්සේ ආපහු අපි පොට්ටනිය බෙදලා අපි තියෙනවා මේක ගොඩ වතුර දී දාන්නේ නැවත. ඒක එහෙම තියලා තමයි පහවදාට අපි ගොඩට ගන්න. පහවදාට ගොඩට අරගෙන ඒ කියන්නේ අපි පොට්ටනිය ආපහු ලිහලා මේකට අපි ආයෙ මිශ්‍ර කරගන්නවා කැප්ටාන් තිරම් හෝ ඕමයි කියන දිලීරනාශක වලින් ග්‍රෑම් 15ක වගේ ප්‍රමාණයක්. එතකොට ඒකත් හොඳින් මිශ්‍ර කරලා ඊට පස්සේ අපි අර සුදු රෙදි කඩක් එහෙම නැත්නම් කඩදාසියක් නම් වඩා හොඳයි. එතකොට අපි කඩදාසියක මේක සියුම් ලෙස උතුරලා දිය වතුර බහින්න ඇරලා එතකොට අපිට එකින් එක අරගෙන පුරාගත් මිශ්‍රණය සහිත ඇසුරුම් වලට දාන්න තාම පහසුයි. අපි කතා කරා බිම් සකස් කිරීමේ කටයුතු. මේ දෙක එකට සමාන්තරව එකම කාලයක සිදු වෙන්නට ඕනද?
නැතිනම් අපි තවාන සකස් කරලා බිම් සකස් කරන්න ඕනද බිම් සකස් කරලා තවාන සකස් කරන්න ඕනද මේ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් ඇත්තට මෙහිදී ඊටාම වැදගත් කාරණා තමයි සාමාන්‍යයෙන් අපේ ගොවිපළට ස්ථිර තවන් ඒකකයක් තියෙනවා. තවන් ගෘහය කියන එක හරියට ස්ථාපිත කරගන්න ඕනේ ඒක වර්ෂාවෙන් ඒක ඇතුළට වර්ෂාවෙන් ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒතකම තමයි අපිට අවශ්‍ය වෙලාවට ෂේඩ් එක දෙන්න පුළුවන් නැත්නම් අවශ්‍ය හේවන ප්‍රමාණය දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අවශ්‍ය වෙලාවට සෙවන අයින් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ ආකාරයට විද්‍යානුකූලව නිවැරදිව තවන් ගෘහයක් සකස් කරගන්නවා. කර භාගයේ ප්‍රමාණය ඒ භූමි භාගය එහෙම නැත්නම් තමන් වගා කරන භූමි භාගය මේ කටයුතු 80%ක්වත් අවසන් කරලා තමයි අපි තවානට අත තියන්න ඕනේ. මොකද හේතුව තමයි සාමාන්‍යයෙන් කොළ 4ක් 5ක් වගේ වෙනකොට ඒත් එක්කම ඒ කියන්නේ දින 21යි 24යි වගේ අතර කාලය තුලද මේක දින 18 ඉඳලා වගේ අපිට හිටව ගන්න පුළුවන්. එතකොට 24 වගේ කාලය තුලද මේක සිටවීම අවසන් කරන්න. එතකොට ඊට ඉක්මනින් ශේත්‍රේ අපිට හදාගන්න අමාරුයි මේ තවාන කලින් දාලා තිබ්බොත්. එතකොට තවානට අපි අතන ශේත්‍ර කටයුතු 80%ක් ඉවරනම් පස්සේ තමයි තවානට අත තියන්නේ. එතකොට මේ තවානේ වැඩ කටයුතු දින 28ක් ඉක්මවා ගියෝ. විශේෂයෙන් මේ ක්‍රමයට නර්සරියක් හදනකොට මේ අපි කිව්ව මිශ්‍රණයත් එක්ක දින 28කට එහා තවානෙම තිබ්බොත් එයා තවානේ තිබ්බ මල් පිපෙන්න ගන්නවා. එතකොට අපිට නිරෝගීමත් ඒ වගේම හොඳ විගර් එකක් තියෙනවා. ඒ කියන්නේ දිරිමත් පැලයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔය කියන්නේ ඇටර වෙනවා කියලා මේක ඇතුළතදී මේ ඇටර වීමකට ලක් වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් දින 24ට මෙහායින් මේ ක්‍රමයට තවාන නඩත්තු කරද්දී අපි ශේෂ්ත්‍ර සංස්ථාපනය සිද්ධ කරගන්න ඕනේ. APARC Agriculture Technology Demonstration Park. ඔබ දැක්කා අපි සකස් කරගත්තු තවන් තැටි ටික විශේෂිත තවන් ගෘහයක් තුළ තමයි තැන්පත් කරලා තියෙන්නේ මේ විදිහේ මැස්සක් උඩ. මෙහි තියෙන තාක්ෂණය මොකක්ද? ඇයි මේ විදිහට මේ තවන් ගෘහය සකස් කරන්නේ? මේ විදිහට තවන් තැටි තැන්පත් කරන්නේ? අපි මේ ගැන තොරතුරු ටිකක් දැනගමු. තවානක් නඩත්තු කරගන්න එකක් තමයි මේක භූමියට සම්බන්ධ වෙලා තිබ්බොත් මේක යට තියෙන සිදුරා. එතකොට මේ සිදුරා හරහා ප්‍රධාන මුල මේක යනවා පොළවත් එක්ක සහසම්බන්ධ වෙනවා. එතකොට මේක ආපහු මේ ගලවලානේ අපි හිටවන්නේ. හිටවනකොට මේකේ මුල් පද්ධතියට හානියක් වෙනවා. එතකොට වර්ධනයේ බාලවීමක් සිදු වෙනවා. ඒක වළක්වා ගැනීමට සහ රෝග පලිබෝධ පාලන හොඳින් නිරීක්ෂණයට. ඒ වගේම තමයි දැන් මේක අපේ ඉන මට්ටමට වගේ උසින් තමයි අපි තියාගෙන ඉන්නේ. බොහොම පහසුවෙන් මේ තවානේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒකෙදි තව දෙයක් කියනවා මේ වගේ අපි මේ පෑන් බටයක් අරගෙන පොඩි සිදුරක් සකස් කරලා මේකට අපි මේ චූටි යකඩ කම්බියක් මැදට දාලා තියෙනවා. මොකද සමාන උසකින් මේක ලකුණු කරගන්න ඕනේ මේ තවන් තැටිය. එහෙම නැතුනොත් එක තැටියක් එක සිදුරක් ගැඹුරු වෙලා අනිත් සිදුර උඩට આવොත් මේකේ අසමාන උස පැලෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි සමාන ලෙස අපි සාමාන්‍ය ගැඹුර බීජ සයිස් එක වගේ දෙගුණකින් තමයි දාගන්න ඕනේ. ඒක තමයි අපේ ස්ටෑන්ඩඩ් සයිස් එක. මේ විදිහට මාක් කරගත්තාම ඊටාම පහසුවෙන් මේක මේ බීජ එක සමාන උසකින් දාගන්න පුළුවන්. ඔබට පේනවා ඉතාමත් පහසුයි කටයුතු සිදු කර ගැනීම. ඉන මට්ටමක උසකින් මැස්සක් හදලා ඒ මැස්ස උඩ තමයි මේ තවන් තැටි තැන්පත් කරලා තියෙන්නේ. තවන් කටයුතු වඩාත් පහසුවෙන් කොන්ද නමාගෙන අමාරුවෙන් අපි කරන්න ඕන කාලය නෙවෙයි දැන් තියෙන්නේ. මේ විදිහට ඔබ වඩාත් පහසුවෙන් මේ තවන් කටයුතු සිදු කරගන්න පුළුවන්. ඔව් අපි බෙක්ක බීජය බෑගින් තමයි අපි මේ තවානකට යොදන්නේ. එතකොට අපි මේ විදිහට අපි කලින් දවසේ සකසාගත් බීජ ප්‍රතිකාර කරපුවා අපි ඇතුළට දාලා අපි එක සියුම් ලෙස වසා ගන්න ඕනේ. එතකොට මේක දාලා ඉවර වෙලා අපි මේකට උඩින් වතුර ස්ප්‍රේ කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට මේකට ලොකු මල් බාල්දි වගේ වක් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ස්ප්‍රේ යන්ත්‍රයක් භාවිතා කරලා මේකට ජලය සම්පාදනය කර ගැනීම කරන්න පුළුවන්. එතකොට මේ කිසි ගැටලුවක් නැතුව අවශ්‍ය ජල ප්‍රමාණය සපයීම පුළුවන්. ඒත් එක තමයි මේ ගෘහයට මහා ලොකු වියදමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ඉතාම සරලව හදා ගන්නත් පුළුවන්. ඒ වගේ මේ සිමෙන්ති පුරවගත්ත මේ PVC බට පාවිච්චි කරලා තිනවා. ඉතින් මේ විදිහට ඉතාම සරල විදිහටත් පාවිච්චි කරගන්න පුළුවන්, හදාගන්න පුළුවන් මේක. ඔව් අඩු වියදමකින් මේ විදිහේ තවන් ගෘහයක් සකස් කර ගැනීම වඩා වැදගත්. මේක ස්ථිර ලෙස සකස් කර ගැනීම වඩා වැදගත් බව කලින් අපිට උපාධි මහත්මයා කිව්වා. නොවේසේනම් తాවකාලිකව හෝ මේ විදිහේ තවන් ගෘහයක් සකස් කරගෙන
තවන් මැස්සක් උඩ මේ තවන් තැටි ටික තැන්පත් කරලා දවස් 24ක් වගේ උපරිම කාලයක් මේ තවන් නඩත්තු කරලා අපිට ශේෂ්ත්‍රයේ සිටුවා ගන්න පුළුවන්.